වීඩියෝ පටන් ගත්තම ඔයාලට පුංචි පුංචි දේවල් පෙන්වන්න. මේ තියෙන්නේ දැනට මම අන්තර්ජාලය හරහා මුදල් උපයලා මෙන්න මේ මුදල් විත්ඩ්‍රෝල් කරපු වගේ පොඩි ප්‍රූෆ් කිහිපයක් මම ඔයාලට දැන් පෙන්වන්නම්. දැන් ඔයාලා බලන්න ඇතිනේ. ඇයි මම මෙන්න මේ දේවල් පෙන්වන්නේ කියලා. මේ දේවල් පෙන්වන්නේ ඔයාලටත් අද මම කියලා දෙනවා මේ විදිහට මුදල් උපයන හැටි ඉගෙන ගන්න පුළුවන් ක්‍රමය සම්බන්ධව සහ කොහොමද මෙන්න මේ මුදල් උපයන්නේ කියලා මෙන්න මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරනවා. අපේ YouTube channel එකට ඔයා තාම කෙනෙක් නම් අනිවාර්යෙන් අපේ YouTube channel එක මතකද subscribe කරගන්න වීඩියෝට like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තාත් එළිය කතා කරගෙන ඉන්නේ අද content එකට ගිහිල්ලා අපි කතා කරමු කොහොමද මෙන්න මේ විදිහට අපි මුදල් උපයන්නේ කියලා. හරි වීඩියෝ හරි දැන් ඔයාලා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඇත්තේ මේ විදිහට සල්ලි හොයන්නේ කොහොමද මෙන්න මේක ඉගෙන ගන්නනේ. ඊට කලින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මොකද ඔයාලා YouTube එකේ ওই කාලේ නාස්ති කරේට එක වීඩියෝස් බලනවනේ. ඔය සල්ලි හොයන්න පුළුවන් ක්‍රම, ඇඩ්වර්ටයිස්මන්ට් බලනවා, අරකයි මේක එක වීඩියෝස් බලනවනේ. ඒවා බලන අතරේ මම කියන්නේ මේ වීඩියෝ එකත් විනාඩි 10ක් විතර වෙන් කරලා පොඩ්ඩක් බලන්න. ඔයාලට අනිවාර්යෙන්ම ගේමක් ගහන්න කියලා දෙන්නම්. ඒකින්ද වීඩියෝ එක ඉවරනකම් බලන්න. දැන් ඔයාලා බලන තැනේ දැන් මෙයා මේක කියලා දෙනවා නම් මම මොනවද කරගෙන තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට මම අන්තර්ජාලය හරහා සල්ලි හොයලා මම මොනවද කරගෙන තියෙන්නේ කියලා බලන්න ඇතිනේ. ඔයාලට මම පොඩි වීඩියෝ එකක් ස්ක්‍රීන් එකේ ඉන්න දාන්නම්. ඔය තියෙන්නේ 2021 මම මෙන්න මේ දේවල් පටන් ගත්ත විදිය සහ 2025 මේ අවුරුද්ද වෙද්දී මම යම්තා දුරට 100%ක් නොවෙන්න පුළුවන් යම්තා දුරට මගේ වයසත් එක්ක මම කරගත්තු දේවල් සහ මගේ achievement කිහිපයක් තමයි ඔන්න ඔය විදිහට තියෙන්නේ. 2021 මම YouTube වලට එනවා. මේ වෙද්දි මට කිසිම දෙයක් තිබ්බේ නැහැ. Huawei Wi-Fi Lite phone එකක් තිබ්බේ. මෙන්න මේ Huawei Wi-Fi Lite phone එකෙන් YouTube පටන්ගෙන ඊට පස්සේ මෙන්න මේ online සල්ලි වෙන පැත්තට ඇවිල්ලා මෙන්න මේ දේවල් ස්ටඩි කරලා ඉගෙනගෙන මම දැන් යම් තැනක ඉන්නවා. උදාහරණ විදිහට ගත්තොත් එහෙම දැන් මගේම කියලා මම මේ ළඟදී වෙනම මගේ වීඩියෝස් රෙකෝඩ් කරන්න එඩිටින් රූම් එකක් හදාගත්තා. ඒක මම ඔන්ලයින් පැත්තට ආවට පස්සේ මම දැන් ෆොටෝග්‍රැෆි කරගෙන යනවා. ඊට අමතරව ගත්තොත් මම දැන් ක්ලාස් කරනවා. මෙන්න මේ වගේ achievement ගොඩක්. ඊට අමතරව මම මගේම කියලා බයික් එකක් ගත්තා. ඊට අමතරව ෆෝන් එකක් ගත්තා. දැන් ෆෝන් එකක් කියව ගමන් ඔයාලා මේ බලන දේ ෆෝන් එකක් ගන්න කාට බැයිද කියලා. ඒක හරි. තමන්ගේ සල්ලි වලින් මගේම කියලා iPhone එකක් ගත්තා. මගේම කියලා එඩිටින් රූම් එකක් මගේම එකක් හදාගත්තා. මගේම කියලා වාහනයක් ගත්තා. මම මේ ඔයාලට කියන්නේ මේ මම ගත්ත දේවල් නෙමෙයි. මේකෙන් ගේමක් ගහන්න පුළුවන්. හරියට ඉගෙනගෙන හරියට මැච් එකක් ගන්න අදිෂ්ඨාන කියන එක තියාගෙන මේ වීඩියෝ එක බලන්න. මම මේ දේ කරා නම් ඒ ඔයාලට බැරි කියන දේ ඔලුවට දාගෙන මේ දේ ඔලුවට දාගන්න. ඉතින් මම ඔයාලට ඉස්සරොම් මේක දේ කරන හැටි සහ මොකද්ද මේ වැඩේ මම මොකද්ද මේ වැඩපිළිවෙල ඔයාලා වෙනුවෙන් හදලා තියෙන්නේ කියලා ඔයාලට මම දැන් කියලා දෙන්න යන්නේ. මෙන්න මේ විදිහට මම මේක ඕපන් කරගත්තාම ඔයාලට මොකද්ද පේන්නේ? Binance app එක පේනවා ඇති. Binance website එක පේනවා ඇති. ඔයාලා බලන්න ඇතිනේ. මේ Binance ගැනද කියන්න යන්නේ මම ළඟ Binance එකක් නැහැනේ. අරගයි මේක කියලා වඩ ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. කමන්නේ ප්‍රශ්න තියෙන්නේ විසඳ ගන්නනේ. මේ වීඩියෝ එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉවර වෙනකම් බලන්න. බලලා ඔයාගේ තීරණය ගන්න. මේ තියෙන්නේ දැනට මම ට්‍රේඩින් වලින් උපයපු මුදල් වල පොඩි withdrawals කිහිපයක් තමයි මෙතන මේ තියෙන්නේ. දැන් මේ withdrawals පෙන්වන්නේ වෙන දෙයකටවත් මේ තියෙන ලොකුකමකටවත් අරකටවත් මේකටවත් මේ විදිහට ගේමක් ගහන්න පුළුවන්. ඔයාලට තියෙන ප්‍රශ්නේ අයියෝ මේ ට්‍රේඩින් කිව්වම මම ඕක කරා මම YouTube එකෙන් වීඩියෝ බලලා පටන් ගත්තා. මම ලොස් වුණා. ඕක සෙට් වෙන්නේ නැහැ. ඕවගෙන් කවුද සල්ලි හොයන්නේ? අරකද මේකද කියන එක ඔළුවට දැන් ගිහිල්ලා තියෙන අය ඒ ඔළුව ටික සුද්ධ කරගන්න. සුද්ධ කරගෙන මේ වීඩියෝ එක බලන්න. මේ තියෙන්නේ මම පෙන්නනම් ඔයාලට සමහර දවස්වල තියෙනවා USDT 100ට වඩා withdrawal කරපුවා මේ මෙතන 112ක withdrawal එකක් දාලා තියෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් එම රුපියල් වලින් රුපියල් 30000ට වඩා වැඩි. මේක පෙන්වන්නේ මට එක කමෙන්ට් එකක් දාලා තිබ්බා. උඹ ඔච්චර සල්ලි හොයනවා නම් කෝ හොයපු සල්ලි කියලා මගෙන් අහලා තිබ්බා. අන්න එයාටත් වීඩියෝ එක බලනවා නම් එයාත් පොඩ්ඩක් බලන්න ওই තියෙන හොයපු සල්ලි මෙතන මේ බලා ගන්න පුළුවන් මේ මෙන්න මේ විදිහට withdrawals දාලා තියෙනවා. මෙතන බලා ගන්න පුළුවන්. මම ඒක පොඩ්ඩක් පිටිපස්සට යවලා පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ විදිහට USDT මෙතන ගත්තොත් එහෙම 260ක් හොයලා තියෙනවා. කම්ප්ලීට් කරලා තියෙනවා. මෙතන මම පෙන්නන්නම් LKR USDT LKR කියලා මෙන්න මේ විදිහට ගහලා USDT LKR කියලා ගහලම පෙන්නන්නම් 260ක් කියන්නේ ලංකාවේ මුදලින් මෙන්න මේ විදිහට රුපියල් වලින් ගත්තොත් එහෙම රුපියල් 79161ක මුදල. සල්ලි හොයන්න පුළුවන්. බැරි නෑ සල්ලි හොයන්න පුළුවන් මෙන්න මේ වගේ. අර මම ඔයාලට පෙන්නුවේ දැන් කවුරු මගෙන් ඔය අහලා තිබ්බ ප්‍රශ්නයක් ඔබ මොනවද කරගෙන තියෙන්නේ කියලා. ඉතින් කරගත්ත දේවල් තමයි වෙන්නේ. ඉතින් මේ ඒක මෙතන USDT 266ක්. ඔන්න ඔය වගේ අරගෙන තියෙනවා. දැන් මෙන්න මේ වගේ තව මම මේ දවස් 90ක හිස්ටරි එක පෙන්නන්නේ. තව තියෙනවා මේ
මෙතන බලා ගන්න පුළුවන් USD 44යි USD 61යි 106යි 211යි ඔය වගේ බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම මම මහන්සිලා උපයපු දේවල්. ඇත්තටම කිව්වොත් එහෙම මගේ දේවල් මම කරගන්නවා. ඉතින් මම කියන්නේ මේ වීඩියෝ බලන ඔයාලටත් මේ දේ කරගන්න පුළුවන්. මේක මොටිවේෂන් වීඩියෝ එකක් නෙමෙයි. මම සරලවම කාරණාව කියන්නම්. ට්‍රේඩින් වලින් මුදල් උපයන්න පුළුවන් නේ. ඔයාලා 30000 40000 එක එක කෝස් කරලා ඇති. ඒක සල්ලි වලට රැවටිලා හරි වාහන වලට රැවටිලා හරි කොහොම හරි ඔයා කෝස් එකක් කරලා තියෙනවා ඇතිනේ. එහෙම නැත්නම් ඔයා YouTube එකෙන් හරි මෙන්න මේ ගැන දන්නවා ඉගෙන ගන්න ඇති. එහෙම කරන්න ඕනේ නෑ. ඔන්න අපේ දැනට හදලා තියෙනවා හොඳ පාඨමාලාවක්. මේකට එන්න මම කියන්නේ ඇවිල්ලා ඉගෙන ගන්න පිස්සු නටන්න එපා. ඇවිල්ලා ඉගෙන ගන්න උවමනාව තියන අය විතරක් එන්න බොරුවට එන්න එපා. මම මේ දවසෙන් කෝටිපති වෙනවා. අරගයි මේකයි කියලා ඔළුව තියාගෙන ඉන්න එපා. එන්න ගේමක් ගහන්න කියලා දෙන්න. හරිද? මේක මෙහෙමයි. අපේ යනවා Binance Trading course එකක් පටන් ගන්නවා. ඔයාලට කරන්න තියෙන මෙන්න මෙච්චර අපේ කෝස් එකේ සම්පූර්ණම ගාණ රුපියල් 5000යි. 5000යි කිව්ව ගමන් හිතන්න එපා අයියෝ රුපියල් 5000 මන් ළඟ නෑනේ අරගයි මේකයි කියලා. කරන්න තියෙන මෙච්චරයි සතියට රුපියල් 1000යි ඔයාලට පේමන්ට් එක කරන්න තියෙන්නේ. මේක හදලා තියෙන්නේ මෙහෙමයි. මේ ට්‍රේඩින් කිව්ව ගමන් ගොඩක් අය හිතන්නේ අයියෝ කෝස් එකක් කරන්න ඕනේ 30000 කෝස් එකක් කරන්න ඕනේ නැත්නම් ට්‍රේඩින් ඉගෙන ගන්න බෑ. 40000 කෝස් එකක් කරේ නැත්නම් ට්‍රේඩින් ඉගෙන ගන්න බෑ කියලානේ. ඔයාලට අපි මේක හදලා තියෙන්නේ සතියට රුපියල් 1000යි ඔයාලා ගෙවන්න ඕන. එතකොට ඔයාලට ආයෙ එකවර 5000 ගෙවන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට බුක් එකක් හම්බ වෙනවා, ඊ-බුක් හම්බ වෙනවා, හැම සතියෙම Zoom ක්ලාස් එකක් තියෙනවා, වෙබ්සයිට් එකක් හම්බ වෙනවා, Telegram group එකක්, WhatsApp group එකක් මෙන්න මේ වගේ හම්බ වෙනවා සහ ඔයාලා ක්ලාස් එක ඉවර කරපුවම අපි උදාහරණයක් විදිහට ඔයාලගේ ක්ලාස් එක මාසෙකමාරෙන් ඉවරයි. ඒත් ඔයා ක්ලාස් ඉවර කරපුවම මේ Binance එහෙම නැත්නම් ක්‍රිප්ටෝ කියන්නේ දවසින් දවස අලුත් වෙන ෆීල්ඩ් එකක් නේ. මෙන්න මේ ෆීල්ඩ් එකේ අලුත් වෙන අප්ඩේට්ස් මෙන්න මේ වගේ දේවල් ඔයාලා දැනගන්න හැම මාසෙකම ඔයාලට නොමිලේ තවත් ක්ලාසස් දෙකක් අපි දෙනවා හැමදාම. ඔයාලා අමුතුවෙන් සල්ලි ගෙවන්න ඕනේ නැහැ. ඔයාලා අපේ පාඨමාලාවට ඇවිල්ලා මේක කම්ප්ලීට් කරගත්තාම ඔයාට හැම මාසෙකම තව ක්ලාසස් දෙකක් අපි නොමිලේ දෙනවා. මේකෙදි අපි ඇනලයිස් කියලා දෙනවා. මෙන්න මේ හැම දෙයක්ම ඔයාලට කියලා දෙනවා. කරන්න තියෙන මෙච්චරයි. මම පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා WhatsApp group එකක් මේකට join වෙන්න. ස්ක්‍රීන් එකේ නම්බර් එක බලා ගන්න පුළුවන්. මේකට WhatsApp message එකක් දාන්න. රුපියල් 1000යි ඔයාලා ගෙවන්න ඕන. ඔයාලා උදාහරණ විදිහට සඳුදා කියලා හිමුකෝ. සඳ රුපියල් 1000ක් ගෙවුවා නම් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟ සතියේ සඳ රුපියල් 1000ක් ගෙවන්න පුළුවන්. ඔයාලට යම් කිසි දවසකින් ඒ රුපියල් 1000 ගෙවන්න බැරි වුණොත් එහෙම අපේ ටීම් එකව දැනුවත් කරලා අහවල් දවසේ ගෙවන්නම් කියලා හරි ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වැට්ටි කරගෙන යන්න පුළුවන්. ඒ ඔයාලා හිතන්න පුළුවන් එහෙනම් මෙච්චර මේකක් තියෙනවනම් මේක නිකන් දෙන්න පුළුවන් කියලා. අපේ ලංකාවේ මිනිස්සුන්ට කිසිම දෙයක් නිකන් දුන්නොත් එහෙම කිසිම තේරුමක් නැහැනේ. රුපියල් 5000ක් කියන්නේ ඇත්තටම ඔයාලට ලොකු ගාණක් නෙවෙයි. සමහරවිට ලොකු ගාණක් වෙන්න පුළුවන්. ඒ ලොකු ගාණ වුණත් ඔයාලට සතියකට පුංචි රුපියල් 1000ක් වගේ වියදම් කරලා මේ වැඩේ පටන් ගන්න පුළුවන්. කවුරු හරි මගෙන් තව පාරක් අහනවා නම් ඔයා මොනවද මේ වගේ කරගත්තේ කියලා ආයෙ පාරක් කියන්න දෙන්නේ වීඩියෝ එක මුලින් නම් බලන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඉතින් ගේමක් ගහන්න ඉගෙන ගන්න කැමති අයන්ට WhatsApp group එක දාලා දෙනවා පළවෙනි කමෙන්ට් එකේ. description එකෙත් මගේ නම්බර් එක දාලා දෙනවා. මේකට message එකක් දාන්න අයියේ join වෙන්න ඕනි කියලා. මෙහෙමයි විස්තර ටික දුන්න ගමන් ආය එතනින් එහාට මේ අහන්න එපා අයියේ මේකෙන් ගේමක් ගහන්න පුළුවන්ද බැයිද කියලා. ඔයාලගෙන් මම මුදලක් ගන්න මේකෙන් ගේමක් ගහන්න කියලා දෙන්නනේ. මං ඒ රුපියල් 5000 සතියට ගන්න රුපියල් 1000 අරගෙන මේ ඔයාලට මේ කියලා දෙන්න නැතුව ඉන්නේ නැහනේ. අනිවාර්යෙන් ඔයාලට මේ දෙයක් කියලා දෙන්නනේ මේකෙන් මේ ඔයාලට එන්න කියන්නේ. ඉතින් ඒකින්ද ඒ වගේ දේවල් අහන්න එපා. මේකෙන් ගේමක් ගහන්න පුළුවන් බැරි නෑ. ගේමක් ගහන්න පුළුවන්. හරියට ස්පොට් ට්‍රේඩින් හෝ ෆියුචර් ට්‍රේඩින් හෝ ඕනම දෙයකින් දෙයක් කරගන්න පුළුවන්. කැමති අයට මම කියන්නේ නැහැ කියලා බොරුවට මැසේජ් දාලා අහන්න එපා. එන අය විතරක් එන්න. මට ප්‍රශ්නයක් නැහැ. මට 10ක් ආවත් 20ක් ආවත් 50ක් ආවත් 100ක් ආවත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. එන එක්කිනාටද මම යාර ක්ලාස් එක දාලා මම කියලා දෙනවා. ඉතින් අපිත් එක්ක දැනට වෙනම ට්‍රේඩින් කෝස් එකක් යනවා. ඒක නම් ඇත්තටම ඔයාලා ඒකට සම්බන්ධ වෙන්න වෙන්නේ නැහැ. මොකද ඒක වෙනම යන කෝස් එකක්. ඒක ටිකක් මිලත් වැඩි. ඉතින් එහෙම අර ලොකු මිලවල් වලට කරන්න බැරි යට තමයි මේක මම හදලා දීලා තියෙන්නේ. එහෙම ලොකු ගණන් පොඩි ගණන් කියලා නෑ. කියලා දෙන එක හරියට කියලා දෙනවා. මම කියන්නේ විශ්වාසය තියලා ඉන්න. විශ්වාසය කියන එක නම්බර් 1. ඉතින් විශ්වාසය කියන එක තියලා ඉන්න අනිවාර්යෙන් ගේමක් ගහන්න කියලා දෙනවා. ඉතින් ඕක තමයි මට සරලවම ඔයාලට කියන්න තිබ්බේ. ඉතින් කැමති අය එන්න මැසේජ් එකක් දාලා අහන්න අයියා කොහොමද ජොයින් වෙන්නේ විස්තර ටික. ඉතින් කවුරු හරි ඕන නම් මේවා ස්ක්‍රීන්ෂොට් කියනවා නම් බලන්න ස්ක්‍රීන්ෂොට් ස්ක්‍රෝල් වෙන්නේ නැහැ. කියන උඩහට පල්ලෙහාට ස්ක්‍රීන්ෂොට් යවන්න බෑ. ඉතින් මේක ස්ක්‍රීන්ෂොට් නෙමෙයි මේ තියෙන්නේ මම ගත්ත ඔය විත්ඩ්‍රෝල්ස් කිහිපයක. ගොඩක් අය අහලා තිබ්බා ඔය සල්ලි හෙව්වද නැද්ද කියලා. ඉතින් වීඩියෝ පටන් ගද්දිම කිව්වා වගේ ඔයපු සල්ලි වල විත්ඩ්‍රෝල් තමයි තියෙන්නේ. මේ ඔක්කොම මේ P2P සෙල් කරපුවා තමයි තියෙන්නේ මේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ P2P සෙල් කරපුවා
මේ ඔක්කොම මේ වැල්ලා තියෙන්නේ P2P sell කරගත්ත ඔන්න ඔය වගේ තමයි මෙන්න මෙතන තියෙන්නේ. කැමති අය එන්නේ ස්ක්‍රීන් එකේ නම්බර් එක තියෙනවා, ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක තියෙනවා. මේකට මැසේජ් එකක් දාන්න. පළවෙනි කමෙන්ට් එකේ තියෙන WhatsApp group එකටත් අනිවාර්යෙන් join වෙන්න. ඉතින් ඉස්සලගේ වගේ සතියට රුපියල් 1000 ගෙවන්න ඕන. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට සාමාන්‍ය අපේ course එකේ කාලේ කවුරු හරි આવොත් එහෙම මාස එකමාරෙන් වගේ course එක ඉවරයි. පළවෙනි මාසය ඇතුළත ඔයාලට අපි කියලා දෙනවා මුදල් උපයන හැටි. පළවෙනි මාස සති 3 වගේ ඇතුළත කියලා දෙනවා. ඊට පස්සේ මාස එකමාරෙන් ඉවරයි. කැමති අය විතරක් join වෙන්න. විශ්වාස කරලා ඉන්න. අනිවාර්යෙන් අපි ගේමක් ගහමු. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔබ තමයි මට පොඩි දැනුවත් කිරීමකට ඔයාලව කරන්න තිබ්බේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.